ආයුබෝවන් තෙරුවන් සරණයි. අපි අද බලමු මේ කේන්ද්‍රයේ කොටු 12 මූලික කරගෙන මේ පටිච්චසමුපාද අංග 12 කොහොමද මේ තියෙන්නේ කියලා. කේන්ද්‍රය මොනවද, ජ්‍යොතිෂය මොනවද කියන්නේ පළවෙනි කොටුවෙන් කොටු 12ට අදාළව, ඒ වගේම පටිච්චසමුපාද අංග 12 මොනවද කියලා මම එකින් එකට කියන විස්තර සහිතව ඉදිරිපත් කරන්නම්. ඉතින් කේන්ද්‍රය නම් පළවෙනි කොටුවෙන් බලන්නේ තත්ත්ව තනතුරු නම්බුනාම, ඒ වගේම ගති ගුණ ගැනත් බලනවා, ශරීරයේ හිස සහ මොළය ගැන බලනවා. ඉතින් පටිච්චසමුපාද අංග පළවෙනි අංගයේ බලන්නේ අවිජ්ජා ගැන. කියන්නේ අවිජ්ජා කියලා කියන්නේ මෙතන තත්වාකාරයෙන් නියමාකාරයෙන් ඇති සැටියෙන් නොපෙනීම නිසා සත්වයා සසර ගමනට එකතු වෙන එක තමයි මෙතන අවිජ්ජාව කියලා කියන්නේ. ඒ කියන්නේ මෙතන අවිජ්ජාව වශයෙන් ගන්න පුළුවන් අපිට ලෝභ මූලික සිත් වල ඇති වෙන මෝහය පිළිබඳ සිත් 12. ඉතින් අනිත් කුසල් සිත් වලත් මේ මෝහය අනුසය වශයෙන් පවතිනවා. ඉතින් ඒක නිසා තමයි මේ සංසාර ගමනට එකතු වෙන්නේ. ඉතින් අවිජ්ජාව යන්නෙන් හඳුන්වන්නේ ඒක තමයි මෙතන ත්‍රිලක්ෂණය ගැන නොදැනීම, චතුරාර්ය සත්‍ය පිළිබඳ නොදැනීම, පංචස්කන්ධය පහළ වීම ගැන නොදැනීම. ඉතින් ඒ දේවල් හින්දා තමයි මේ අවිජ්ජා කියලා සංසාර ගමනට එකතු වීම තමයි මෙතන අවිජ්ජා වශයෙන් බුදුරජාණන් වහන්සේ හඳුන්වලා දීලා තියෙන්නේ. අවිජ්ජා කියලා තියෙන්නේ පටිච්චසමුපාදයේ අංග වශයෙන් පළවෙනි අංග වශයෙන්. ඉතින් අරහත් වේදී තමයි මේ අවිජ්ජාව දුරු වෙන්නේ. ඉතින් අපි ඊළඟට බලමු දෙවෙනි කොටුව. දෙවෙනි කොටුවෙන් ජ්‍යොතිෂේන සඳහන් වෙන්නේ තමන්ට ලැබෙන ආදාය මාර්ග, ඒ වගේම ගියාත්ම කරපු කුසල අකුසල්, ඒ වගේම මරණය වෙන ස්ථානයක් විදිහට ගන්නවා ජ්‍යොතිෂයේදී. ඉතින් තව මේ ශරීරයේ අංග බැලුවොත් එහෙම ඇස, නාසය, කට පිළිබඳව, ඒ වගේ මූණ පිළිබඳව, ඒ වගේ ශරීරයේ අංග බලනවා ජ්‍යොතිෂයේදී. ඉතින් දෙවෙනි අංගය වශයෙන් මේ පටිච්චසමුපාදයේ නම් කියන්නේ සංකාර, අවිජ්ජා පත්‍ය සංකාර. සංකාර කියලා කියන්නේ එතන සංකාර කොටස් තුනකට කඩන්න පුළුවන්. පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ඒ වගේම ආනෙඤ්ඤාභි සංකාර. තව ආකාරයකට කියනවා නම් කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර, ඒ වගේම දාන සීල භාවනා. ඒ කියන්නේ මේ පුඤ්ඤාභි සංකාර කියලා කියන්නේ මේ සිත කය වචනය මෙහෙवला අපි චේතන හදනවානේ. කය මෙහෙवला අපි මල් පහන් පූජා කරලා කයෙන්, එතකොට ඒක ඇවිල්ලා කාය සංකාරයක් වෙනවා. ඒවා ඇවිල්ලා කුසල්, ඒ කියන්නේ පුඤ්ඤාභි සංකාරය. කියන්නේ අපි දැන් කය මෙහෙवला අපි සතෙක් මරනවා කියන්නේ, එතකොට අපිට අපුඤ්ඤාභි සංකාරයක් හැදෙනවා. ඒවා ඇවිල්ලා අපුඤ්ඤාභි සංකාර වලට. එතකොට දාන සීල භාවනාව දියුණු කරලා අපිට ලැබෙනවා ආනෙඤ්ඤාභි සංකාර. ආනෙඤ්ඤ කියලා කියන්නේ නොසලෙන. කියන්නේ එතන අරූපාවචර බ්‍රහ්ම ලෝකලේ වගේ අසඤ්ඤතරවල උප්පත්ති ලබන්න හේතු වෙනවා මේ අනෙඤ්ඤාභි සංකාර. අනෙඤ්ඤ කියලා කියන්නේ නොසලෙන. ඒ කියන්නේ සාමාන්‍ය පංච නීවරණ ධර්ම තුළට මේ ඕවා කියන්නේ ඒ හිතේ තියෙන සමාධිය ඒවා කඩන්න බෑ. ඒ වගේ ওই සංස්කාර තුනක් තමයි හටගන්නේ. මේ අපේ අවිද්‍යාව හින්දා ඔය හටගන්න අපි කරලා තියෙන කර්ම තමයි. ඊට පස්සේ අපි ඊළඟට බලමු මේ තුන්වෙනි කොටුවෙන් කේන්ද්‍රය මොනවද කියන්නේ කියලා. තුන්වෙනි කොටුවෙන් කේන්ද්‍රය කියන අපේ බාල සහෝදර සහෝදරියන් ගැන, ඒ වගේම අපේ සහජ දක්ෂතා, කුසලතා, ඒ වගේම ලිපි ලේඛන පිළිබඳව ගැටලු බලනවා. මේ කියන්නේ ඉඩම් ආරවුල් ගැනත් ඒ වගේ දේවල් ගැනත් බලනවා උතන. ඉතින් තව ශරීරයේ අංග වශයෙන් ජ්‍යොතිෂී බලනවා, අත්බාහු ගැන බලනවා. ඉතින් අපි ඊළඟට අපි බලමු පටිච්චසමුපාදයේ මොකක්ද කියන තුන්වෙනියට තියෙන අංගය විඥාන. එතකොට අපිට සංස්කාරපත්‍ය අවිජ්ජාපත්‍ය සංඛාර, සංඛාරපත්‍ය විඥාන. විඥාන කියලා කියන්නේ මෙතන අපේ සිත් ගැන කියන්නේ. මේ ඇති වෙන අපේ ඇහි ඇති වෙනවා සිතක්, චක්කු විඥානය, කනේ ඇති වෙනවා සිතක්, සෝත විඥානය, අපේ දිවේ ඇති වෙනවා සිතක්, ජීවහා විඥානය. ඒ වගේ සිතේ විඥානයට කියනවා මනෝ විඥානය කියලා. ඉතින් ඒ වගේ සිත් ඇති වෙන තමයි මෙතන විඥානය පහළ වෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ මේ අපිට මේ ගියාත්ම කරපු
කුසලයක් හෝ අකුසලයක් හේතුවෙන් අපිට මොකක් හරි විඥානයක් පහළ වෙනවා. ඒ වගේ ඒ විඥාන පාවිච්චි කරලා අපිට නැවත කුසල හෝ අකුසල හදන්න පුළුවන් විදිහට තමයි මේ විඥානය පහළ වෙන්නේ. ඒ කියන්නේ ප්‍රතිසන්දි ප්‍රවෘත්ති විපාක දෙකම පළ දෙන විදිහට තමයි මේ විඥානය හටගන්නේ. ඉතින් අපි ඊළඟට බලමු කේන්ද්‍රයේ 4 වෙනි කොටුවෙන් මොනවද කියන්නේ. කේන්ද්‍රයේ 4 වෙනි කොටුවෙන් කියන්නේ අපේ යාන වාහන ඉඩකඩම් මිල මුදල් ඒ වගේම මව ගැන මව පාර්ශව ඥාති ගැන ඒ වගේම ශරීරය ගත්තොත් හිත ගැන හදවත ගැන කියන්නේ පපුව ගැන බලනවා මේ 4 වෙනි. ඉතින් අපි පටිච්චසමුපාදාංග 4 වෙනිට තියෙන නාම රූප. නාම රූප කියලා කියන්නේ නාම කියලා කියන්නේ මේ පේන්නේ නැති කියන්නේ වේදනා සංඥා සංකාර යන චෛතසික ධර්ම කොටස් තුනට. ඒ වගේම රූප කියලා කියන්නේ මෙතන අටවිසි රූපයට. ඉතින් අටවිසි රූපේ හටගදී එක රූපේ විපරිතානේ. ඉතින් එතන සුඛ දුක්ඛ කුසල අකුසල ඒ වගේ රූප හට ගන්නවා. එක එක විදිහට ඉතින් රූපය නම් නැමෙනවා. ඉතින් එතන රූප 28 අපිට දක්වන්න පුළුවන් භූත රූප 4යි, ඒ වගේම ගෝචර රූප 5යි, ඒ වගේම ප්‍රසාද රූප 5යි, ගෝචර රූප 4යි, විඤ්ඤාති රූප, විකාර රූප, ඒ වගේම ලක්කන රූප, ඒ වගේම භාව රූප, ආහාර රූප, ජීවිතින් රූප, ඒ වගේ රූප 28ක් තියෙනවා. ඉතින් මේ විඥානයේ ප්‍රත්‍ය වීම නිසා නාම රූපය තියෙනවා. නාම රූප ඇතිවීම නිසා අපිට භවයන්නේ උප්පත්තියක් ලබන්න හේතු වෙනවා. ඒක නාම රූප කියන්නේ විඥානයේ ප්‍රත්‍ය වීමෙන් නාම රූප හට ගන්නවා. නාම රූප කියලා කියන්නේ දැන් භව 9ක් තියෙනවා. ඉතින් මේ භව 9 උප්පත්තිය ලබන්න හේතු වෙනවා. ඉතින් භව කියන්නේ අසඤ්ඤ භවය, රූපාම භවය, රූප භවය, අරූප භවය, සංඤ්ඤ භවය, අසඤ්ඤ භවය, නේව සංඥා සංඥා භවය, ඒකෝකාර භව, චතුෝකාර භව, පංචෝකාර භව, ඒ වගේ භවයන් 9ක් තියෙනවා. ඉතින් රූපස්කන්ධය පමණක් තියෙන බව තියෙනවා. ඒ වගේම රූපස්කන්ධය නැතුව අනිත් කියන්නේ මේ ස්කන්ධ 4 තියෙන. ඒ කියන්නේ චතුෝකාර භව. ඉතින් ඒ වගේ භව තියෙනවා. කියන්නේ පංචෝකාර භව කියලා කියන්නේ අපි ඉන්න මේ මනුෂ්‍ය ලෝකයත් පංචෝකාර භව වලට තමයි ආйти වෙන්නේ. ඒ කියන්නේ කාම ලෝක පංචෝකාර භව කරන්න පුළුවන් කාම ලෝකය සහ රූප ලෝකය. ඒ කියන්නේ කාම ලෝකය කියලා කියන්නේ මනුෂ්‍ය ලෝකය ඇතුළුව අනිත් දිව්‍ය ලෝක 6ත් අසඤ්ඤ තලයේ හැර රූපාවචර බ්‍රහ්ම ලෝක 15ක් පිළිබඳව තමයි කියන්නේ මේ කාම ලෝකය කියලා කියන්නේ. ඉතින් එහෙනම් තව වීඩියෝ එකකින් හම්බ වෙමු. දිගටම කරන්න මගේ වෙලාවක් මදි නිසා අපි මේක මේ කොටස් තුනකට වගේ කරලා ඊළඟ වීඩියෝ දෙකක් විතර තව ඔයගොල්ලන්ට ඉදිරිපත් කරන්න. ඉතින් එහෙනම් ගිහිල්ලා එන්න. තෙරුවන් සරණයි.